ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72 වන ලෝක රූ රචන තරගයේ හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ් අංශයෙන් රූ රචනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත්ව සිටිනවා. ඒ අනුව මේ වන විට ඇය මෙම වටේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5 දෙනා අතරටද පැමිණියා. ඇය සමගින් මෙම වටේ ආසියානු හා ඕෂනියා කලාපයෙන් තායිලන්තය, තුර්කිය, ලෙබනන් හා ජපාන තරගකාරියන් ඉදිරිපත්ව සිටිනවා. මේ අතර අනුදිගේ මෙම පැමිණීම ලෝක රූ රචන තරගයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකි වනවා. එනම් 74 වසරක ලෝක රූ රචන තරග ඉතිහාසයේ හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ් අංශයෙන් අවසන් වටේට තේරීපත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇය වීමයි. මේ අතර අනුදි ගුණසේකර මිස් වර්ල්ඩ් තරගාවලියේ මේ වන විට නැගී එන තරගකාරියන් අතර මුල් තැන සිටින බවයි මිස් වර්ල්ඩ් වෙබ් අඩවියද පෙන්වා දී ඇත්තේ. එමෙන්ම අනුදිගේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ මෙවර ලෝක රූ රචන තරගෙන් මෙතෙක් පැවති තරගාංශ දෙකෙහිම අවසන් වටේට පැමිණි ආසියාවේ එකම තරගකාරියද ඇය වීමයි. අනුදි සහභාගී වන හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ් අංශයේ අවසන් 20 දෙනා සහභාගී වන අවසන් තරගය අද පැවැත්වීමට නියමිත වනවා. මේ අතර හෙඩ් ටු හෙඩ් වටේදී Taman කවුදයි ලෝකයට හඳුන්වා දුන්න ආකාරය සම්බන්ධයෙන්ද අනුදි ගැන ඉන්දියා මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර තිබුණා. එහිදී අය සඳහන් කළේ මම මගේ මව් රටට ආදරේ. මගේ මව් රට තමයි ශ්‍රී ලංකාව. මට අවුරුදු 25යි. මම අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධිධාරණියක්. මට මගේ මව් භාෂාව සිංහල පුළුවන්, ඉංග්‍රීසි පුළුවන්. ඒ වගේමයි දෙමළ සහ ප්‍රංශ භාෂා ගැනත් මට යම් තාක් දුරට දැනුමක් තියෙනවා. ශ්‍රී ලංකාව දූපත. සිටියේ මේ හරි හැටි පෙනෙන්නවත් නැහැ. ඒත් මගේ වැසියන්ගේ හදවත්, ඔවුන්ගේ බලාපොරොත්තු, අපේක්ෂා හරිම විශාලයි. රටක් හැටියට අපි අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒත් මගේ රටවැසියන් ඒ සියලු අභියෝග ජයගත්තා. ධෛර්යමත්ව, උපේක්ෂාවෙන්. ඒ ගැන මම කතා කරන්නේ මහත් ආඩම්බරයෙන්. අනුදි එහිදී Tamanව හඳුන්වා දුන්නේ ඒ ආකාරයෙන්.